ආදරයෙන් පිළිගන්නවා ඔයාලා මගේ YouTube channel එකට. මං උදේ නැගිටිනවා 5ට. නැගිටලා මම මුලින්මම කරන්නේ ඔය කලින් දවසේ හොදපු වචන ටික ඉවතට බෙරිලා ටිකයි ඒවා අරන් තියෙනවා. ඊට මම මුලින්ම ඔය හට්ටි දෙකක් ඉස්සරහින් ගෙනල්ලා තියන්නේ. ඒ තියන්නේ මම ෆ්‍රිජ් එකේ කලින් දවසේ හදලා කරලා තිබ්බ මේ එළවලු පරිප්පු ඒ ටික මං කපලා පහේ ටික දාලා ඔක්කොම කරලා තියෙනවා. ඒක මං එළියට අරගෙන ඇවිල්ලා සීතල යන්න තියලා එහෙමම ලිපෙන් තියෙනවා. ඒක තමයි මම ඉක්මනින්ම උයාගන්න උදේ මට පැයක් ඇතුළත ඒ වැඩ ටික ඉවර කරගන්න ලේසිම ක්‍රමය කියලා මම හිතනවා. ඒ දෙක ලිපට තිබ්බට පස්සේ මම හාල් ටික හොදන්න ගන්නවා. ඊළඟට ඔය කරන්නේ බබාගේ කෑම එක. අද බබාට හදන්නේ බිත්තරයකට කෑලි මිරිස් ලුණු ගම්මිරිස් ඒ ටික දාලා ෆ්‍රෙෂ් මිල්කුත් දාලා පාන් පෙත්තක් ඒකේ පොඟවනවා. පාන් පෙත්ත දෙකම පොඟවලා ෆෑන් එකට තෙල් ටිකක් දාලා ඒක දෙපැත්ත දාලා ගන්නවා. ඊට පස්සේ ඒකට මම චිකන් ටිකක් මොසරෙලා චීස් ටිකක් තක්කාලි සෝස් ටිකක් දානවා. ඒ දාලා ඒක මද්ද ගින්දරේ පියන වහලා චුට්ටක් වෙලා තියෙනවා. එහෙම කළාම මේ ඇතුලේ තියෙන මේ චීස් ටික හොඳට මෙල්ට් වෙනවා. බබා හරි ආසයි කෑම එක කන්න. එයාට කෙසෙල් ගෙඩියකුත් දාලා එයාට මද රස් දුණු වතුර ටිකක් එයාගේ බෝතලයට දානවා. ඊට පස්සේ බබාගේ කෑම එක ලෑස්ති. එයා ඊළඟට තියෙන්නේ හස්බන්ඩ්ගේ කෑම එක. ඒ අතරේ හස්බන්ඩ්ගේ කෑම එක ඔතන්න ලෑස්ති වෙනකොටම හස්බන්ඩ් එනවා එයාගේ තේ එක ඉල්ලගෙන. ඉක්මනින්ම ඉතින් එයාගේ තේ එක හදනවා. හදලා මේ වෙනකොට වෙලාව 6 වෙන්න කිට්ටුයි. ඒක නිසා මං ඉක්මනින් මගේ වැඩ ටික කරනවා. මොකද 6යි කාල වෙනකොටවත් බබාව නැගිටවගෙන එයාව වොෂ් දාලා එයාව ලෑස්ති කරන්න ඕනේ. මොකද 7:00 මේගොල්ලෝ හස්බන්ඩ්යි බබයි දෙන්නම 7 වෙනකොට ගෙදරින් යනවා. හස්බන්ඩ්ගේ උදේ කෑම එකයි දවල් කෑම එකයි දෙකම එයා ගෙදරින් ගෙන යන්නේ. මම මේ මාළු උයනවා. ඒක මගේ වීඩියෝ එකේ නැහැ. ඒ මාළු මම ඒකත් පහේ අත ගාලා කලින් දවසේ ඒකත් හදලා තියලා ඊළඟට වැඩ ඉවර කරනවා මම. එහෙනම් තවත් වීඩියෝ එකකින් මම ඔයගොල්ලන්ව හමු වෙන්න එනතුරු සුබ දවසක් ඔයගොල්ලෝ සියලු දෙනාටම.